අපගේ සිද්ධාර්ථ යෝරජතුමා සහ දේවදත්ත කුමරුන් අද ප්‍රථම වරට කපිල වත්තු රාජ සභාවේ අසුන් හොබවන දවස. සිද්ධාර්ථ යෝරජතුමාට ගොවීහු දෙදෙනා ස්වකීය ගැටලුව සමතයකට පත් කර ගැනීමට මහරජතුමා ඉදිරියේ පැනී සිටිනු. අවසර මහරජතුමනි. කුමක්ද ගැටලුව? මහරජතුමනි, මගේ චෝදනාව මොහුට විරුද්ධවයි. මීට වසරකට පෙර මගෙන් ණයටගත් දාන්න කොටස තවම ගෙවුවේ නැහැ. නමුත් ඔහු පොරොන්දු වුණා කෙසේ හෝ ණය ආපසු ගෙවන බවට. මහරජතුමනි, මොහු පොරොන්දු කඩ කරන වංචනිකයෙක්. කෙසේ ගෙවන්නද මහරජතුමනි? නියඟේ නිසා මුළු අස්වැන්නම විනාශ වුණා. ගෙවීමට ධාන්‍ය මා සතුව නැහැ. මොහු පවසන්නේ අසත්‍යයක් රජතුමනි. රාජපුරුෂයන් සොයා පැමිණෙද්දී තෙල් සකස් කිරීම සඳහා මොහු ධාන්‍ය පැසක් වේලමින් සිටිය මොහුගේ නිවස ඉදිරිපිට රජතුමනි. මහරජතුමනි, එම ධාන්‍ය පැස පමණයි මා සතු. මගේ මුළු දරු පවුලම රැකින්නේ ඒ ධාන්‍ය ස්වල්පෙන් මහරජතුමනි. ධාන්‍ය වේල්වේ ආහාරයට අවශ්‍ය තෙල් සකස් කර ගැනීමට රාජපුරුෂයන් මාල්ලාගෙන පැමිණියේ විටයි. ඒ ධාන්‍ය පැස මොහුට ලබා දුන් විට කුමක්ද ඉතිරි? මහරජතුමනි, මොහුට ගෙවීමට නොහැකි නම් මොහුගේ කෙත්තිඩම් මට ලබා දෙන්න. කෙත්තිඩ මොහුටදී අපවානාත කරන්නට එපා මහරජතුමනි. දැන් ශාක්‍ය රාජ සභාවේ තීන්දුව. මහරජතුමනි, තීන්දුවට අවසර. යෝරජු සිද්ධාර්ථ, කුමාර දේවදත්ත, පළමුව මා විස දන්නම්. අවස්ථාව ඔබට. මහරජතුමනි, මා අනුගමනය කරන්නේ ශස්ත්‍රීය රාජධර්ම. කුශල් පොරොන්දු කඩ කර තිබෙනවා. එම නිසා කුශල්ගේ කෙත්තිඩම ගෞරිට ලබා දිය යුතුයි. මහරජතුමනි, මේ කුමන තීන්දුවක්ද රජතුමනි? මට වෙන කිසිවක් නැහැ. අනුකම්පා කරත්වා මහරජතුමනි. යෝරජු සිද්ධාර්ථ, ඔබේ තීන්දුව? මහරජතුමනි, ඔහුට ණය ගෙවා දැමීමට නම් ඔහු සතු ධාන්‍ය වැඩිපුර තිබිය යුතුයි. ඒ සඳහා ධාන්‍ය වගා කළ යුතුයි. ඔහුට නම් ධාන්‍ය හැඟයක් ඇති බව පෙනෙන්නේ නැහැ. ඒ නිසා මහරජතුමනි, මගේ තීරණයට අනුව කුශල්ගේ කෙත්තිඩම ඔහුටම ලබා දී කුශල්ට ණය ගෙවීමට වැඩිපුර කාලයක් ලබා දිය යුතුයි. මා දේවදත්තගේ තීන්දුව අනුමත කරනවා. යමෙක් පොරොන්දු වූ පරිදි ණය ගෙවීම පිළිගත් යුක්ති ධර්මයක්. ඒ නිසා කුසල්ගේ කෙත්තිඩම ගෞරිට ලබා දිය යුතු වෙනවා. කමා කරන්න රජතුමනි. මා සන්තකේ තිබූ සියලු කාසිය ඔහුට දුන්නා. ණයට හිලව් වශයෙන්. මහරජතුමනි, මොහු මට කිසිවක් දුන්නේ නැහැ. රජතුමනි, ගෞරි පවසන්නේ අසත්‍ය. මා කුමටද අසත්‍ය පවසන්නේ? මහරජතුමනි, මා සත්‍ය අසත්‍ය පෙන්වා දෙන්න. එසේනම් පෙන්වා දෙන්න කුමක්ද සත්‍ය කුමක්ද අසත්‍ය? මට කාසියක් දෙන්න. නමුත් යෝරජතුමනි, මේ කාසි මගේ. මේ කාසි කුශල්ගේ. එම කාසි කුසල්ගේ බව තහවුරු කිරීමට කුමක්ද සාක්ෂිය? ගෞරි ඔහුව හමුවන විට කුශල් තෙල් සාදමින් සිටි බව පැවසුවා. ඒ තෙල් මේ කාසිවලට ඇවරිලා. කමා කරන්න රජතුමනි, කමා කරන්න. ඒ කාසි කුසල්ගේ රජතුමනි, ඒව කුසල්ගේ.
ඒ අනුව පැහැදිලි කුසල් පොරොන්දුව කඩකර නොමැති බව. ඒ හේතුවෙන් ඔහු අධිකරණයෙන් නිදහස්. කුසල් නිර්දෝෂ බව මා විසින් පිළිගනු ලබන අතරම ගෞරිට අසත්‍ය පැවසීමේ වරදට දසවරක් කසයෙන් තලන්නට මා නියෝග කරනවා. මින් මතුවාගේ පිටකවත් අසත්‍ය වචනයක් කෝ පවසා තිබුණොත් වචනයක් කෝ පවසා තිබුණොත් පාසත සියලු වස්තුව දැනදාන්නේ රාජ සත්‍යක කරත්වා. මහරජතුමනි ගෞරයට සමාව ලබා දෙන්න. මින් පසු අසත්‍ය පවසන කන් නැහැ ඔහු. ගෞරී නුඹට සමාව හිමි වෙනවා. නමුත් මේ ශාක්‍ය රාජ සභාවේ කවුරුන් හෝ නුඹ වෙනුවෙන් අපවුවොත් පමණයි. එසේ මහරජ. දුටුවද ගෞරී නුඹව විශ්වාස කරන කිසිවෙකු නැහැ රාජ සභාවේ. ඒ නිසා දස වරක් නුඹට කසයෙන් තලන්නට මා රජතුමනි ගෞර වෙනුවෙන් එසේ නම් මා එප වෙනවා. ඔහු යලි අසත්‍ය පවසන කන් නැහැ. සිද්ධාර්ථ ඔබ දන්නවද ඔබ කළ දේහි අර්ථය? යම් දවසක ගෞරි අසත්‍ය පැවසුවොත් දඬුවම් හිමිවන්නේ ඔබට. ඔහු දේවදත්ත නමුත් ගෞර නැවත අසත්‍ය පවසන්නේ නැහැ. එසේම සිදුවෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු මුළු කපිලවස්තුපුරේම කතා වෙන්නේ සිද්ධාර්ථ පුත්කුමරුගේ ප්‍රඥාව ගැන. ඔහු නඩු විසඳපු ආකාරය ගැන ස්වාමීනි. ඇයි ස්වාමීනි? කනගාටුවෙන් පසු වෙන්නේ? අපේ යුවරජතුමා ගැනයි සියල්ලම කතා වෙන්නේ. ඔහු ප්‍රඥාවන්තයකුවත් ඔහුගේ ඇතැම් ක්‍රියා ශාක්‍ය ධර්මයන්ට පටහැනී දේවිය. ඔහුගේ තීන්දු තීරණ තුළ ගැබ්වී පවතින්නේ කරුණාවේ ලක්ෂණ ප්‍රජාපති. රාජ සම්මතයන්ට බාධාවක් කරුණාව. කරුණාවෙන් ලෝකයේ ජයගත් කිසිවෙකු නැහැ. මට ඔහුගෙන් අවශ්‍ය කාරුණික ශ්‍රමණ ආජීවකයෙකු හෝ පරිබ්‍රාජකයෙකු නොවෙයි. මට අවශ්‍ය දක්ෂ රණ ශූරයෙකු.